දැන් සීල් කරමු. මේක ගොඩාක් ලික්විඩ් ගන්න එපා. පොඩ්ඩක් ලයිට්ලි අරගෙන මෙහෙම ඩබ් කරා නම් හරි. ඕකේ. දැන් සීල් කරලා ඉවරයි. මේක තමයි ෆයිනල් ලෑෂ් ලුක් එක. එතකොට තව දෙයක් තමයි ඔයා ලෑෂස් දාද්දී ඔයා මේක උඩ ලෑෂ් ටික ග්ලූ එක ගාලා තියෙද්දී අපි සාමාන්‍ය බ්ලින්ක් කරද්දී මෙන්න මේ යට වෝටර් ලයින් එකේ යට ලෑෂස් වලයි ගෑවෙනවා. එතකොට ඔයාලට ලෑෂ් රිමූවර් එක යූස් කරලා මේක නිකන් ඔලිව් ඔයිල් වගේ ලික්විඩ් එකක් මෙන්න මේ විදියට ලෑෂ් එක යට තියෙන ටික රිමූව් කරගන්න. නැත්තම් පොඩ්ඩක් ඇලෙන ගතියක් එනවා. මේක ගෑවට පස්සේ ඒ ග්ලූයි ගතිය නැති වෙලා යනවා. මේක තමා ෆයිනල් ලුක් එක. මේ උඩින් පේන විදිය, මේ ඉස්සරහින් පේන විදිය. මම යූස් කරපු ප්‍රොඩක්ට්ස් වල නම් ටික මම ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්නම්. තව කියන්න ඕන දෙයක් තමයි මම ප්‍රොෆෙෂනල් ලෑෂ් ටෙක් කෙනෙක් නෙවෙයි. මේ මම ගෙදර මට කම්ෆර්ටබල් විදියට ලෑෂස් දාගන්න විදිය. මම ටෙක් කෙනෙක්ගෙන් ගිහිල්ලා ලෑෂස් දාද්දී මං හිතන විදිහට ඒක මාස 3ක් විතර ලාස්ට් වෙනවා. හැබැයි ඒක මට අන්කම්ෆර්ටබල්. ඒක හරි විදිහට මේන්ටේන් කරේ නැත්නම් ඒක වැඩි හයිජෙනික් නැහැ කියලා මට හිතෙනවා. මේක ඒ වගේ නෙමෙයි. මේක අපිට ඕන වෙලාවට ඕන සයිස් එකෙන් ඕන විදියකට දාගන්න පුළුවන්. සහ දවස් 4ක් 5ක් ලාස්ට් වෙන නිසා ඒක හයිජෙනික් කියලා මට හිතෙනවා. එතකොට වොෂ් එකකදී ගැලවිලා ගියත් අපිට ඕන ගානට ආයි සීල් කරගෙන බොන්ඩ් කරගන්න පුළුවන්. ඒ නිසා මට හිතෙනවා මේක comfortable and cost effective hygienic කියලා. ඒකයි මම මේ විදිහට යූස් කරන්නේ. මේක සමහර කෙනෙක්ට හරියන්න පුළුවන්. සමහර කෙනෙක්ට too much trouble වෙන්න පුළුවන්. try කරලා බලන්න. Thank you.